කොහොමද බර්ෂන් ගර්ල්ස් ඔන්න ඉතින් අද ඉතින් යාලා තියෙන ඉතින් ගේම් එකේ තියෙන සුබ ආරංචියක් සහ ඉතින් නරක ආරංචියකුත් තියෙනවා ඉතින් ඒක ඉතින් නරක ආරංචිය නම් වැඩක්ම නැහැ ඉතින් සුබ ආරංචිය නම් ඕගොල්ලෝ account වලටත් හොඳ ආරංචියක් තමයි ඉතින් සුබ ආරංචිය තියෙන ඉතින් ඕගොල්ලන්ට ඒ හේතු දෙකම දැනගන්න නම් අනිවාර්යෙන් වීඩියෝ එක ඉවරනකම්ම ඉන්න වෙනවා මොකද නැත්නම් ඉතින් ඕගොල්ලන්ට හේතු වලින් චුට්ටක් හරි මගහැරෙන්නත් ඉතින් අපරාධ ඉතින් දෙකම ඉතින් ඔයගොල්ලෝට තීරණ එකක් නැහැ. හරි ඉතින් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් ඔයාලට account එකක් ගන්න ඕන නම් අනිවාර්යෙන් මට message එකක් දාන්න. ඒ වගේම විකුණ ගන්න ඕන නම් මට message එකක් දාන්න. ඉතින් මගේ number එක ඉතින් comment box එකේ තියෙන description එකේ තියෙනවා. ඉතින් ඒකෙන් අරගෙන අනිවාර්යෙන් මට inbox එකට message එකක් දාන්න. මම group එකේ අනිවාර්යෙන් ඒ වලට join වෙන්න. ඉතින් අනිවාර්යෙන් channel ඉතින් subscribe නොකරපු කෙනා නම් බලන්න. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් channel subscribe කරන්න. ඉතින් 1k වලට යන්න ඉතින් අනිවාර්යෙන් support එකක් ඕන. ඉතින් සාම subscribe 390ක් 290ක් හරි පොඩි ප්‍රමාණයක් ඉතින් ඒ කට්ටිය ෂෙයා කරලා support එකක් ඕන. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ඉවර නම් බලන්න. ඉතින් ඒ වගේම bell එක නැත් ඕල් දාලා තියන්න. ඉතින් මේ වගේ සුපිරිම සුපිරි වීඩියෝ එකක් දැම්ම ගමන් අනිවාර්යෙන් ඕගොල්ලෝ ගාවට ගෙන්න ගන්න. ඉතින් එනම් බොසන් ගස් අපි වීඩියෝ එක ගිහලා බලමු වීඩියෝ එක මොකක්ද කියලා. හරි ඉතින් ඔන්න ඉතින් පළවෙනිට ඉතින් නරක ආරංචිය කියලා සුබ ආරංචියට නම් ඉතින් නරක ආරංචිය කිව්වොත් ඉතින් ඕගොල්ලන්ට ඉතින් මයික් වල වොයිස් එක චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් කෙටියෙන්ම කිව්වොත් ඉතින් ෆීමේල් ඕනේ රොබෝ ඕනේ ඒකට ඉතින් මාරු කරා ගන්න පුළුවන් chance එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි සිංගප්පූරු සර්වර් ඒ වලට ඇවිල්ලා නැහැ. ඉතින් බ්‍රසීල් සර්වර් එකට දීලා තියෙනවා. ඉතින් බ්‍රසීල් සර්වර් එකට දුන්නා කියන්නේ ඉතින් ඒ කියන්නේ ගොඩක් සර්වර් වලට එනවා. ඉතින් ඒ කියන්නේ අනිවාර්යෙන් කවදාම හරි ඉතින් මේ අප්ඩේට් එකෙන් පොඩි අප්ඩේට් එකකින් එයිද නැත්නම් ඉතින් ඊළඟ OB50 අප්ඩේට් එකකින් එයිද එන්නේ එහෙම අපිට හරියටම කියන්න බෑ. ඉතින් කොහොම හරි මෙන්න මේක අපිට අනිවාර්යෙන්ම එනවා කියලා කියන්න පුළුවන්. මොකද මේකට සමහර විට එන්නේ නැති වෙන්න ඉඩක් තියෙනවා. මොකද මේ බ්‍රසීල් සර්වර් එකට ඉතින් මේක වොයිස් එක ඉතින් දෙන එක සාර්ථකද නැද්ද කියලා චෙක් කරන්න දීලා ඉතින් මේක ගැන කෙටියෙන්ම කිව්වොත් හරි ඉතින් පොඩි එකෙක්ට උනත් ලොකු එක්ක ඔය කතා කරන්න පුළුවන් ඉෆෙක්ට් එකක් දෙනවා. ඒ වගේම ඉතින් කොල්ලෙක්ට කෙල්ලෙක් ඔය කතා කරන්න පුළුවන් ඉෆෙක්ට් එකක් දෙනවා. කෙල්ලෙක්ට කොල්ලෙක් ඔය කතා කරන්න පුළුවන් ඉෆෙක්ට් එකක් දෙනවා. ඉතින් එහෙම දුන්නොත් ඉතින් ඕගොල්ලෝම තේරෙනවා ඉතින් ගේම් එක චොර වෙනවා. ඉතින් ගේම් එකේ තියෙන ආතල් එක ගන්න බෑ. ඉතින් ඔය කියන්නේ උඹලා තේරෙනවා ඉතින් කොල්ලෝ කෙල්ලෝන්ට ඇවිල්ලා account දෙනවා. එහෙම ගොඩක් සීන් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතුව හින්දා ඒ හින්දා ඉතින් මේක ඕගොල්ලෝගේ අනුමතය කියන්න අනිවාර්යයෙන් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙන්න මේක හොඳයිද නැද්ද? ඒ කියන්නේ ඕගොල්ලොන්ට ඉතින් මෙහෙ වොයිස් චේන්ජ් එකක් දෙන එක හොඳයිද නැද්ද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති. ඉතින් දැන් මම වීඩියෝ එක හදන්න ගත්තේ මම ඕනේ ඉතින් වහින්න ගත්ත එක තමයි ඉතින් එන්න හුරා කඩාපාත් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලොන්ගේ අනුමතය අනිවාර්යයෙන්ම කියන්නේ ඉතින් මෙහෙ වොයිස් චේන්ජ් එකක් දෙන එක හොඳයිද නැද්ද කියලා. ඉතින් මේක අපිට ගෲප් වලදී කතා කරන්න පුළුවන්. ඒ වගේ තව කොතනද කතා කරන්න පුළුවන්ද කියලා ඕගොල්ලන්ට වීඩියෝ එක ඉවර නම් බැලුවොත් විතරයි ඉතින් දැනගන්න පුළුවන්. ඉතින් මේක ඉතින් මම නම් කියන්නේ ඉතින් ශාපයක් කියලා තමයි ඉතින් කියන්න තියෙන. ඉතින් මෙහෙම වොයිස් චේන්ජ් එකක් දුන්නොත් ඉතින් ගේම් එකේ ඉස්සර තිබ්බ ආතල් එක ගන්න බැරි වෙනවා. ඇත්තටම කිව්වොත් ඉතින් ගේම් එක එන්න චොර වෙනවා කියලා තමයි ඉතින් කියන්න තියෙන. ඉතින් මේක ඉතින් ගොඩක් ඉතින් ආසාවෙන් සෙල්ලම් කරන ගේම් එකක්. ඉතින් ෆ්‍රී ෆයර් කිව්වොත් ඉතින් ඒකේ තියෙන වටිනාකම ඉතින් මෙන්න මේ වගේ ඉතින් පොඩි වෙනස්කම් වල ඉතින් චුට්ට ඉතින් නැටුව යනවා. ඉතින් ඒතකොට ඉතින් ගරිනව තමයි ඉතින් වැරදි. ඉතින් කොල්ලොන්ට එපා වෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් ඉතින් මෙහෙම වොයිස් චේන්ජ් එක දුන්නොත් ඉතින් ඕගොල්ලෝගේ අනුමතය අනිවාර්යෙන් ඉතින් මං කලින් කිව්වා වගේ ඉතින් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් හරි ඉතින් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලෝ ගෲප් වල කතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ ඉතින් මෙන්න මේක ඉතින් මැප් එක කියන්නේ ඔයගොල්ලෝ ඉතින් මැච් එකකට ගියොත් CS BR ඕන මැච් එකකට ගියොත් ඉතින් ඔයගොල්ලන්ට ඉතින් ඒකේ වුණත් ඉතින් කතා කරන්න ඉතින් අවස්ථාව දීලා තියෙනවා. ඉතින් හැබැයි මේක හොඳයි කියන්න පුළුවන්. මොකද ඉතින් ලොබිය විතරක් කතා කරන්න දීලා ඉතින් මැච් එකකදී කතා කරන්න දුන්නේ නැත්තම් ඉතින් ඒක එතන පාඩුවක් වෙනවා. ඉතින් ආතල් එක ගන්න එකට ආතල් එක ගන්න බැරි වෙනවා. ඉතින් එන්නේ හින්දා මෙහෙම දුන්න එක හොඳයි. ඒ කියන්නේ එක තැන විතරක් දෙන්න නැතුව ඉතින් දැන් දෙකේම දුන්න එක හොඳයි. ඉතින් ඔයගොල්ලන්ට කියන්නේ එක ඉෆෙක්ට් එකක් දාගෙන එතනට ගිහිල්ලා මාරු කරා ගන්න බැරි නෑ. ඔයගොල්ලන්ට කැමති ඉෆෙක්ට් එකක් ඕන වෙලාවක ඉතින් මාරු කරා ගන්න පුළුවන් විදිහට තමයි ඉතින් මෙන්න මේ පාර ඔයගොල්ලන්ට ඉතින් එන අප්ඩේට් එකකින් අනිවාර්ය සිංගප්පූරු සර්වර් එකටත් ඒ ඉතින් කියන්නේ සර්වර් එකෙන් සර්වර් එකට එක කාලවලට තමයි ඉතින් එන්නේ. ඉතින් දන්නේ නැති සෙට් එකට කිව්වේ පණ්ඩිතයෝ සෙට් එකට නෙමෙයි. ඉතින් දන්නේ නැති සෙට් එකට ඒකව කිව්වේ. ඉතින් ඒ විස්තර ඉතින් වොයිස් චේන්ජ් එක උතන ටික් එක දාලා ඔයගොල්ලෝ ඉතින් මාරු කරා ගන්න පුළුවන්. ඉතින් නෝන් ඒලියන්ස් ඉතින් මේල් ෆීමේල් එන්නේ වගේ ඉතින් පොඩි ඉෆෙක්ට් 6ක්ම තියෙනවා. ඉතින්
ඉස්සරහට ඔක අප්ඩේට් වෙලා එද්දි ඉතින් එක එක තව ඒද දන්න ඉතින් voice change effect ඉතින් දැන් නම් effect 5ක් 6ක් වගේ තමයි තියෙන්නේ ඉතින් අර effect උත් එන්න තියෙනවා ඉඩ කඩ ගොඩක් ඉතින් voice and girls ඉතින් ඔයගොල්ලෝ ඉතින් තව ඉතින් සුබ ආරංචිය කිව්වොත් ඉතින් ඕගොල්ලෝ ඉතින් ගොඩක් වටින දෙයක් තමයි ඉතින් සුබ ආරංචියට තියෙන ඉතින් ඕගොල්ලන්ට මතක ඇති ඉතින් account එක recovery bind කියලා අපිට දුන්නා ඉතින් ඒකෙම ඉතින් තව එකක් දීලා තියෙනවා. ඔය කියන්නේ ඕගොල්ලන්ට කාටරි යාළුවෙක්ට account එක සෙල්ලම් කරන්න දෙනවා නේ. කියන්නේ මේන් එකක් තියාගෙන මේන් එක ඕගොල්ලෝ ගාව තියාගෙන ඔයාලට වෙන email එකකට තව account එකක් හදලා ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේන් එක මාරු වෙන්නේ නැහැ. මේන් එක ඒගොල්ලන්ට ඉතින් මාරු කරන්න බෑ ඉතින් ඒක අපිට විතරයි මාරු කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන්. කියන්නේ මේන් Google account එකේ හරි Facebook account එකේ හරි තියෙන එක්කෙනාට ඉතින් පුළුවන් ඉතින් ඒක අන්බයින්ඩ් කරන්න. නැත්නම් ඒ ඊමේල් එකෙන් ඉතින් account එක නැති කරන්න ඒ වගේ වැඩ ටික අපිට පුළුවන්. කියන්නේ Google account මේන් එක තියෙන කෙනාට පුළුවන් ඉතින් අර ඉතින් නිකම් බයින්ඩ් කරලා තියෙන කට්ටියට බෑ ඉතින් ඒක අන්බයින්ඩ් කරන්න අර මේන් එක රිමූව් කරන්න එන්නේ එහෙම බෑ ඉතින් මේ කියන්නේ මේන් එකේ තියෙන කෙනාට විතරයි එන්නේ විස්තරේ දාන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ account දෙක email දෙකක එන්නේ ඒ වගේ ඉතින් Google එකේ තියෙනවා Facebook එකේ එන්නේ එහෙම දෙකක තියාගන්න පුළුවන් chance එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේකත් ඉතින් අනිවාර්යයෙන් සිංගප්පූරු සර්වර් එකට ඒ ඉතින් බ්‍රසීල් සර්වර් එකට නැවිලා දැන් මාසයක් දෙකක් විතර වෙනවා. ඉතින් තවත් ඉතින් අප්ඩේට් එකකින් ඉතින් මෙන්න මේ ටික මාරු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් දැන්ට අපිට දීලා තියෙන ඉතින් bind change recovery bind change එන්නේ ඒ bind change email එක විතර අපිට දීලා තියෙන. ඉතින් මෙන්න මේ effect එකත් අනිවාර්යයෙන් සිංගප්පූරු සර්වර් එකට එන්න ඉඩ කඩ ගොඩක් තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම ආවොත් ඉතින් ගොඩක් දුරට හොඳයි. ඔයගොල්ලෝගේ අනුමතෙත් අනිවාර්යෙන් කියන්න. ඉතින් ඔය ගොඩක් යාළුවන්ට ඉතින් ගේම් එකේ හම්බෙන සෙට් එකට ගෝලෝ ඉතින් account එක සෙල්ලම් කරන්න ඉල්ලනවා. ඒ වුණත් ඕගොල්ලන්ට ඉතින් මෙන්න මේ බාන්න හින්න ඕගොල්ලන්ට සෙල්ලම් කරන්න දෙන්න පුළුවන්. ඉතින් boys and girls ඉතින් හරි ඉතින් අද ගෙනාපු ඉතින් වීඩියෝ එකකින් මෙන්න මේක තමයි ඔයගොල්ලන්ට ඉතින් සුපිරි විස්තර දෙකක් කිව්වා. හොඳ සහ නරක දෙකක් කිව්වා. ඉතින් ඔයගොල්ලෝ නරක එක වෙනුවෙන් subscribe කරපල්ලා. හොඳ එක වෙනුවෙන් share කරපල්ලා. එන්නේ support එක මට දියන් අනිවාර්යෙන් channel එකේ 1k ගහන්න. ඉතින් ඕගොල්ලන්ට විස්තර ගොඩක් ඉතින් ඉස්සරහට මගේ channel එකෙන් වැටෙන්න තියෙනවා. ඉතින් එනම් boys and girls ඉතින් අදට ගෙනාවෙන වීඩියෝ එක ඉතින් මෙන්න මේ පොඩි දේවල් ටික තමයි. ඉතින් මේ විස්තරට ඉතින් වටින සෙට් එකක් ඉන්න ඇති කියලා හිතනවා. ඒගොල්ලෝ අනිවාර්යෙන් like එකක් දාන්න, comment එකක් දාන්න, වීඩියෝ එක share කරන්න. අනිවාර්යෙන් ඉතින් මගේ channel එකේ 1k යන්න support එකක් ඕනේ. අනිවාර්යෙම ඉතින් subscribe count එක ඇත්තම කිව්වොත් මදි. ඉතින් වීඩියෝ දැන් ඉතින් views 200 300 යනවා දැනට. ඉතින් බලමු ඉතින් ඉස්සරහට තව reach එකක් හැදෙයිද කියලා. හැදෙනවා අනිවාර්යෙන්ම. මගේ channel එක නැති වුණා ඒත් මේ channel එක අනිවාර්යෙන් ගොඩ දානවා. අනිවාර්යෙන් channel subscribe කරන්න එක. ඉතින් bell icon එක all දාන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දැම්ම ගමන් ඕගොල්ලෝ ගාවට ගෙන්න ගන්න. ඉතින් අදට ඉතින් වීඩියෝ එකෙන් මම යනවා. ඉතින් මේ වගේ ඉතින් ආලුත් මාලුත් සුපිරි වීඩියෝ ඉතින් ආයෙ පස්සේ සෙට් වෙමු. එනම් boys and girls ඉතින් අපි දැනට ගිහිල්ලා එන්නම්. bye bye. අලුත් වීඩියෝ එකක් සෙට් වෙමු.